හරි. ඒ අතරේම 14 වසරක් පැරණි කුලියට ගත්ත ගුවන් යානයක් ගෙනත් දැන් සංදර්ශන කරනවා. මේ නලින් බණ්ඩාර ජය මහ කියන්නේ මේ ඔහු සඳහන් කරන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී තමයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරලා තියෙන්නේ. සංදර්ශන දාන්න හරි අවුරුදු 13ක් පරණ හරි වයිපරේ වැඩ නොකරන්න හරි අඩු ගානේ ප්ලේන් එකක් තියෙනවා. ඉස්සර මොකද්ද කරේ? එක්ක බල්ලෝ අරන් ගියා, එක්ක පවුල් පිටින් කතරගම යනකොට වඩා ටුවර් ගියා. ඊට පස්සේ මස්සිනා දාලා සෙල්ලම් දැම්මා. අන්තිමට ශ්‍රී ලංකන් එක හොම්බෙන් ගියා. මෙරට ගුවන් සේවයට එක් වූ නව ගුවන් යානය කොතරම් පැරණිද? පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් ප්‍රශ්න කරනවා. මේක පාවිච්චි කළ එකක් වුණත් හොඳ තත්වෙන් තියෙනවා. විමල් රත්නායක තමයි එලෙස ප්‍රකාශ කරන්නේ. දිනේෂ් සමරකෝන්ගේ වාර්තාව මේ ගුවන් යානය පාවිච්චි කළ ගුවන් යානයක් වුණත් හොඳ තත්වයේ තිබෙන බවත් ඒ ස්ථා නිවැරදි ආකාරයෙන් ගෙවීම සිදු කර අවුරුදු 8කින් යලි බාර දීමට කටයුතු කරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක ප්‍රවාහන අමාත්‍ය විමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. එම සටහන අද පුවත්පතේම වාර්තාවකයි එලෙස සටහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ලංකාව මිලදී ගත්ත ගුවන් යානාව ඒ කියන්නේ ඇහැට දැක්ක නැති පෝරවලට ඩොලර් මිලියන 6.9යි ඇහැට දැකලා නැති ගුවන් යානා 3කට ඩොලර් ලක්ෂ 8යි මාසෙකට ඇහැට දැක්ක ප්ලේන් එකට ඩොලර් ලක්ෂ 2.75යි. ඒ කාලේ මේ කාලේ